Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ඔයාලා කවදාව ඔයාලා ගහලා ඇති සමහර කට්ටිය ඒ වුණාට දැන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ අපේ Play Store එකෙන්. ඉතින් යාළුවනේ මේ තමයි Driving Simulator Sri Lanka V2.3 අප්ඩේට් එක. මම මේ APK එකක් දාලා දාගත්තේ. මම ඒකත් ඔයාලට ගේන්න ඉක්මනටම ඉසෙඩ් ආචිව කියන ඇප් එකට මේ Google APK එක ඩවුන්ලෝඩ් කරගෙන දාගත්තේ. මම මීට පස්සේ ආපු අප්ඩේට් එකේ මේ දාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට ඒව දාගන්න විදිය ඉක්මනටම ගේන්න. යාළුවනේ මෙන්න මේක තමයි අපිට හම්බෙන බස් එක. යාළුවනේ මේක අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. මේකේ තියෙනවා තව මේ AC බස් එකකුයි ලේලම් බස් එකකුයි. ඉතින් කොල්ලෝ සේරම කැමති ලේලම් බස් නේ. ඉතින් අපි ලේලම් බස් එක දාගෙන යමු. ඉතින් යාළුවනේ මේකේ බස් ගන්න සල්ලි ඕනේ මොනවත් ඕනේ. ඉතින් අපි කෙලින් ප්ලේ දීලා දෙකක් එයිද නැද්ද දෙන්න. යාළුවනේ අපි අපේ සුපුරුදු බස් එකේ පොළොන්නරුවේ සිට ට්‍රින්කොමලි දක්වා යම්. යාළුවනේ ෆ්‍රී ෆයර් එකේ බොරු ඇඩ් වෙනවා මේ ඩයමන්ඩ් ගන්න විදිහයි. යාළුවනේ මේ බස් එකේ ඉන්නේ යාළුවනේ නාලා ඉස්සෙත් දාගින්නේ අපි යම් සද්දෙන් යාළුවනේ පොඩ්ඩක් අමුතු වගේ බීට් එකකින් බස් එකේ යාළුවනේ මම වලට වටේ යාළුවනේ මේ තියෙන බස් එක දැන් බලන්න නම්බර් ප්ලේට් එක WPNA 0000 බලන්න යාළුවනේ මෙතන තියෙන ලංගම් බස් සෙට් එක විතරයි තියෙන එකම බස් එක මේ ප්‍රයිවට් වලින් තියෙන එකම බස් එක මේ ඇබුලේ මේ ෂර්ට් එක නැතුනේ තින්නේ අනේ ෂර්ට් එක දෙන්න යාළුවනේ මිනිස්සු බාරට බරේ බඩු උස්සගෙන එල්ලලා ඉන්න ෆුට්බෝඩ් එකේ කොයිල් එක ඩමට ඉඳන්නේ යාළුවනේ මට පොඩි කැස්සක් ආවා මේ ගණන් ගන්න එපා මේ අපිට කරන් දෙන්න නැහැ. ඉතින් යාළුවා ෆුට්බෝඩ් එකේ ඉල්ලලා ගියයි කියලා ඉතින් අපි යන් යාළුවනේ මෙහෙම ගියෝ එන්න බලන්න වෙන වැඩේ මෙහෙම ගොඩක් වේගින් යද්දි මේ අපේ බස් එක බස් එක ගොඩක් දුර යනවා මේ ගුණ ඇත්තේ තියෙන එතකොට බස් එක උන් බලන්න පේනවනේ යාළුවෝ බස් එක ඈත යනවා එතකොට ඔය බ්‍රේක් එක මුල් නැගෙනවා Nang gamal gini ni berai, dalam kalau api dia, ini cara ada besar lah. Dia. Kalau sudah membeli rega dua negara bah, atau pena itu side kerana ni, di mana AC bus aku ini hafal gitu. මේකේ බීට් එකේ දැන් ඔය සද්ද එනනේ සර් ගාලා සද්දයක් ඉන්නේ මේ Driving Simulator Sri Lanka මීට පස්සේ ආපු අප්ඩේට් එක අර දම්පදින ත්‍රිවිල් අර V2.5 අප්ඩේට් එක 5 නෙමෙයි සෝරි මේ V2.4 දුරද අප්ඩේට් එක අන්නේ අප්ඩේට් එක මේ ඒකේ ත්‍රිවිල් එකේ තියෙන සද්ද
තියෙන්නේ නිකන් ඔය වගේ යාළුවනේ මේකේ බස් එකේ උඩිනුම් මැප් එක පෙන්වනවා බස් එකේ තව ටීවී එකකිනුත් වගේ මැප් එක පෙන්වනවා. ඉතින් යාළුවනේ ඔයාලා ගොඩක් වීඩියෝ දැකලා ඇති යකාමෑන් YouTube channel එක කරන අය මේ දැන් තියෙන කෙනෙක් ඊට කලින් එක කොහොමද වීඩියෝ එයා මේ අප්ඩේට් එකේ වීඩියෝ එකක් තිබ්බා. graphic තිබ්බට මේ graphic වල තිබ්බට මේ ස්කින් දාගන්න එහෙම අපිට බෑ. ඔන්න ඕක තමයි ප්‍රාසි. යාළුවනේ මේකේ අනිත් මෙන්න මේ වගේ හොඳ අප්ඩේට් දාගන්න ඕන. ඕනනම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරගන්න. යාළුවනේ මම ළඟදිම ගේන වීඩියෝ එක මතක් කරන්න ඕනේ මගේ අනිත් channel එක YN.ig. ලස්සනයි මේ කාර් මාරය ඉස්සරහින් ගන්නක ඒක තියෙන වාහනේ රේල්වේ ස්ටේෂන් එක මම කලින් මේ අප්ඩේට් එක මම පෙරේදා කොහෙද දාගත්තේ රේල්වේ ස්ටේෂන් එක නම් මට හම්බුනේ නැහැ. අප්ඩේට් එක හොඳ වුණා කමෙන්ට් කරන්න. යාළුවනේ ඔයාලා කියන ඕනම අප්ඩේට් එකක් ගන්න ඕනම V1.1 1.2 1.2 1.3 1.4 ඕන එක කියන මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න මම ඔයාලට ගෙනත් දෙනවා. යාළුවනේ හරිම easy ලේසි පහසුයි. යාළුවනේ ඔයාලා මුලින්ම කරගන්න ඕනේ ඉතින් ඒ ආචියෝ කියන එක. ඊට පස්සේ Google එකේ සර්ච් කරන්න ඕනේ ඔයාලට ඕන අප්ඩේට් එකේ driving simulator ශ්‍රී ලංකා දැන් V2.3 කියමුකෝ මේක. ඔයාලා Google එකේ type කරන්න ඕනේ driving simulator ශ්‍රී ලංකා V2.3 කියන අප්ඩේට් එක type කරාම driving simulator ශ්‍රී ලංකා එකේ logo එකක් එක්ක link එකක් මොකක්ද එකක් දෙනවා. අන්න ඒක දුන්නාම පොඩ්ඩක් පල්ලෙහාට යද්දී ඊතල දාලා මේ අප්ඩේට් ටික තියෙනවා. ඊට පස්සේ අපිට ඕන අප්ඩේට් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගත්තායින් පස්සේ ඉතින් ආචියෝ කියන එකේ මේ එනේවා අලෝ කරලා ඔයාලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කියන එකට යන්න ඉස්සෙල් ආචියෝ කියන එකේ ඩවුන්ලෝඩ් කියන එකට ගියාම මේ ඔයාලට පේනවා ඇති මේ driving simulator ශ්‍රී ලංකා V කීයද ඔයාලා දාගත්ත අප්ඩේට් එක මේ පෙන්නනවා.
යාළුවනේ එහෙමයි මම ඒක ඔයාලට තවත් පැහැදිලි වෙන වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලට මම මෙහෙම කිව්වා පැහැදිලි වෙන්නේ නැතුව ඇති. යාළුවනේ ටීවී කාරේ මාරව දැදුනේ. අයියෝ මේ යන්නේ යාළුවනේ ඔන්න ප්‍රයිවට් බස් එක. යාළුවනේ තව මම කාර් දෙන්නවා කපාපු නැති කාර් ගන්න. පොඩ්ඩක් විතර ලැග් වුණා. ඒ හරිය ඒ නිසා හරියට ඇහෙන්නේ නැතුව ඉන්න කමන්නේ අපි පස්සේ හොන්න බලමු. යාළුවනේ මේ හොන්නේ තියෙනවා ඊට පස්සේ අප්ඩේට්. මේ යාළුවනේ මෙතන මේ මේ ඇස්ලරේටරේ බ්‍රේක් එකේ තියෙන වලට පේනවා ඇති මේ ඕනක් ඒක ඔබන් ඉන්න තියෙන ඒකේ සද්ද ඒක අහන්න. ඒක ඉතන ආල්ට පොඩි වෙනකක් වෙනකොට ගියර එක දාද්දි ඇස්ලරේටර් එක තැනක ආර් එකක් දාද්දි ඇස්ලරේටර් එක තැනක මට දැනුනේ ඒක මීටර නෙමෙයි. අන්න යාළුවෝ දැන් අපි රිවර්ස් එකට ගමු. යාළුවනේ සයිඩ් කරන අය උඹලා ගානට කපලා ගන්න. අනේ නේද මම හිතුවා අනිත් පැත්ත දාන්න තියෙන්නේ කියලා එතන. හරි යාළුවනේ ඉතින් අද දවසට අපේ වීඩියෝ එක ඉවරයි. ඉස්සරහ බෆර් එක කවුද ගැලෙව්වේ? ඒක දැක්කේ නැහැ. දැන් කරන් දෙන්නේ දැන් වීඩියෝ එක ඉවරයි. ඉතින් යාළුවනේ එහෙනම් සංකප් එකක් ගහගමු. තාම සමුදින්නේ. ඒක සංකප් එහෙම විතර කුල්ටි නෑ. අයියෝ බලුවට කවුද කෑවේ? යාළුවනේ සෝරි මේ ගෙවල් ළඟ මාළි කෙනෙක් ඉන්නවා. එයා මාරවද්දයක් එයා ජනේලෙන් ඉඳලා කෑ ගහනවා. හරි යාළුවනේ ඉතින් අදට වීඩියෝ එක අවසానයි. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්.